අර සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ගනු ලැබූ ජයග්‍රහණය තවත් ශක්තිමත් කරලා විශාල ජයග්‍රහණයක් ලබා දුන්නා. නේද? අපි මේ මැතිවරණදි ඉල්ලුවා පොඩ්ඩක් මේ පාර්ලිමේන්තුව සුද්ධ කරලා දෙන්න කියලා. අපි හිතුවේ මෙච්චර සුද්ධයක් වෙයි කියලා. ගාල්ලේ කී දෙනාද ඉතුරුනේ? ගාල්ලේ කී දෙනාද ඉතුරුනේ? දෙකයි. හරිද? මතක තියාගන්න ඕනේ නේද? ගාල්ලේ මුළු මුනින්ම ඉතුරුනේ දෙකයි. එතෙක් පාර්ලිමේන්තු නියෝජනය නොකරපු අලුත්ම අපේ කණ්ඩායම පාර්ලිමේන්තුවට තෝරාපත් කරලා ඇරියා. ඒක සුවිශේෂී ජයග්‍රහණයක් ලංකාවේ. දැන් ඇවිල්ලා තියෙනවා මැයි මාසේ 6 වෙනිදා පළාත් පාලන මැතිවරණ. මේක ඇත්තටම තියන්න තිබුණේ 2023 මාර්තුවල. අපි තාමත් හොඳින් සූදානම් වෙලා තිබුණා. නමුත් ආණ්ඩුව මේ මැතිවරණේ කල් දැම්මා. අපි එදා මැතිවරණේ කල් දානකොට කිව්වා ඒගොල්ලෝ පොඩි මැතිවරණේ කල් දැම්මට අපි ජනාධිපති ඡන්දෙදී හරියට කොටු කරගන්නකෝ. මතකද? අපි නාම යෝජනා කැඳවලා 2023 මාර්තු මාසේ 10 වෙනිදා ඡන්දෙ තියන්න ඔක්කොම සැලසුම් කරලා තිබියදී ඡන්දෙ කල් දැම්මා. හැබැයි අපි මේ වෙලාවෙත් මේ රටේ ජනතාවට කිව්වා කුඩා ඡන්දෙ කල් දැම්මට ලොකුම ඡන්දෙන් අපි වැඩේ අල්ලා ගන්නවා කිව්වා. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජනාධිපති ඡන්දෙදී මේ දේශපාලන මුළුමනින්ම අපි හැරවීමකට භාජනය කරා. ඒක වැදගත් දේවල් දේශපාලනේ නේද? ඊට පස්සේ මේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා යම් කරුණු කීපයක් සූදානම් විය යුතු තිබුණා. එකක් තමයි මීට කලින් ගත්තු නාම යෝජනා පත්‍ර අවසන් කළ යුතු තිබුණා. ඒක ඉවර කරන්න ඕනේ. ඒ වගේම පසුව සම්මත කරගෙන තිබුණු තරුණ නියෝජනය ඇති කරන්න ඕන. ඒ නිසා අලුතෙන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා පනත සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. අපි මැතිවරණ කඩිමුඩියම් පැවැත්වීම සඳහා ඉක්මනින් පවත්වා ගැනීම සඳහා අපේ ආණ්ඩුවේ පළමු සංශෝධන පනත හැටියට පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සම්මත කරා. සම්මත කරාට පස්සේ ඡන්දේ පැවැත්වීමේ බලය යනවා මැතිවරණ කොමිසමට. අපි මේ පනත සම්මත කරපු දිනේ සිට බැලුවා නම් අවුරුද්දට කලින් අද වගේ දිනේ අද වගේ වෙනකොට අප්‍රේල් 6 7 වෙනකොට ඡන්දේ තියන්න තිබුණා. අපිට අවශ්‍යකම තිබුණේ මේ අලුත් අවුරුද්දට කලින් ඡන්දේ පවත්වන්න. හැබැයි විපක්ෂ කට්ටිය ගිහලා මැතිවරණ කොමිසමට කිව්වා ඡන්දේ කල් දාන්න කියලා. අයවැය ලේඛනයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙනවා. නිසා අයවැය ලේඛනය අවසන් වෙනකන් ඡන්දේ කල් දාන්න කිව්වා. අපේ සැලසුම තිබුණේ අවුරුද්දට කලින් ඡන්දේ පවත්වලා අප්‍රේල් මාසේ 18 වෙනිදා ඉඳන් නේද අපේ දළදා වන්දනාව පවත්වලා අනතුරුව වෙසක් උත්සවය පවත්වලා ක්‍රමානුකූලව මේ රට මැතිවරණ වලින් ටිකක් මිදිලා රටේ සමෘද්ධියත් ගොඩනැගීම සඳහා වැඩපිළිවෙල හදන්න.